මේ තමුසල මෙච්චර කල් කරි චිකන් ගෙනාවේ නෑනේ තදයි කියලා. මම මේ කියන්න යන්නේ කරි චිකනුත් බුරුලට හදාගන්න ක්‍රමයක්. ඉතින් ওই තද කරගෙන ඉන්නව බුරුල් කරගෙන මේක බලනවලා. කරි චිකන් බුරුලට හදන්න එහෙම නැත්නම් තදට හැපෙන එක නවත්තන්න පුංචි දෙයක් කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මස් හදන විදිහ ඉතින් තමුසලට කියන්න ඕනේ නෑනේ ඔයලා තිනවනම්. ඒ විදිහට අනිත් ටික දාගන්නවලා. ඔය මිරිස්, ගම් මිරිස් අරව මේව ටික ඒ විදිහට දාගන්නවලා. ඊට පස්සේ ඔයාලා ගොරකනේ දාන්නේ. ওই ගොරක වෙනුවට සියඹල ටිකක් හොඳට දිය කරලා දාගන්නවා. ටිකක් වැඩි වුණාට කමක් නැහැ. වැඩි වුණා කියලා මේ උඹලා සියඹල මේකේ හොද්ද තරමට නාවන්න එපා. සියඹල ටික දාගත්තට පස්සේ මේක නටාගෙන එනකොට සීනි තේ හැන්දක් විතර දාපල්ලා. දැන් ඉතින් මට බයින්න එපා සීනි දාන්න මේක තේ එකක්ද කියලා. උඹලා පණ්ඩිත නොවි ඔය සීනි හැන්දක් දාලා බලපන්කෝ. මේ ටික කරලා ටිකක් වෙන්දට වඩා මේක තැම්බෙන්න තියපල්ලා. පැය භාගයක් විතර තැම්බුණාට පස්සේ පොඩ්ඩක් අරන් කාලා බලපන්කෝ. ඒක බුරුල් වෙලා තිබ්බේ නැත්නම් උඹ හොඳට බලපන් උඹ ගත්තේ කරි චිකන්ද නැත්නම් වෙන මොකක් හරි චිකන්ද කියලා.